මගේ අදහස තමයි පෞද්ගලිකව මේ මනස කියලා කියන්නේ තනිකරම මනෝවිද්‍යාවේ ප්‍රබන්ධයක්. මනස කියලා විද්‍යාත්මක ප්‍රපංචයක් ලෝකෙ කොහෙවත් නැහැ. එහෙම විද්‍යාත්මකව මනස කියන්නේ මෙන්න මේක කියලා කියන්න පුළුවන් උත්තරයක්, පැහැදිලි උත්තරයක් තාම මනෝවිද්‍යාව හෝ වෙන කිසියම් විද්‍යාවක් විසින් මේ වෙනකන් හොයලා නැහැ. ඒක නිසා මට තියෙන උපකල්පනය තමයි මනස කියලා කියන්නේ මනෝවිද්‍යාව විසින් ගොඩනගපු ප්‍රවාදයක්. මනෝවිද්‍යාව විසින් හදපු බොරුවක්. එහෙම නැතුව මනස කියලා කෙහෙම්මලක් කොහෙවත් නැහැ. අපිට මොලයක් තියෙනවා, මොලේ වැඩ කරන ස්නායු පද්ධතියක් තියෙනවා, ඒවා ක්‍රියාත්මක වෙන විදිහක් තියෙනවා. ඊට අමතරව මේ මනස කියලා කෙහෙම්මලක් මම දන්න තරමින් නම් තියෙන විදියක් නැහැ. ඒකට ඇයි මේ වගේ බොරුවක් මනෝවිද්‍යාවට නිර්මාණය කරන්න සිද්ධ වුණේ කියන එක තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. හැබැයි මම මෙතනදී පොඩි මාක් කරලා යන්න ඕනේ කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතනවා 20 වෙනි සියවසේ භයානකම සොයා ගැනීම තමයි පරමාණු බෝම්බය කියලා. හැබැයි මම යෝජනා කරන්නේ 20 වෙනි සියවසේ භයානකම සොයා ගැනීම පරමාණු බෝම්බය නෙමෙයි මනෝවිද්‍යාව විසින් මේ මනස කියන එක නිර්මාණය කිරීම කියලා.